මේ බිලිඳු කුමරා රාජ සභාවට කැඳවුවේ ඇයි දේවිය? මහරජතුමනි, යම් කිසි දවසක ඔබතුමාගෙන් පසු මීළඟ සිහසුන හිමි විය යුත්තේ මාගේ වත්තිමි කුමාරයාට බව රාජ සභාවේ සම්මත විය. සමා වෙනසේක්වා දේවයන් වහන්සේ. රාජ්‍ය සම්මතයේ අනුව නම් ඊළඟට රජකම හිමි විය යුත්තේ ඔබ වහන්සේගේ දෙටුපුත් පරාක්‍රමබාහු කුමාරයාණන්ට. මට නා රජකම ඕනේ. මට ඕනේ මාලිගාවෙන් එළියට ගිහිල්ලා ගුල්ලු පියාටුව අහුලන්න. නක්ෂත්‍රයට අනුව කුමාරයා ඉපදී ඇත්තේ ඉතාම අසුබ නැගතකින්. අසුබ නැගත කියන්නේ මොකද්ද? ඔබතුමා මටත් වැඩිය ප්‍රිය කළ ඔබතුමාගේ පළමු අගබිසව කුමාරයාගේ මෑණියන් දරුපතේදීම මිය ගියේ කුමාරයාගේ අසුබ නැගත නිසා. එම නිසා ඔබතුමා මට කලින් පොරොන්දු වූ අයුරින්ම අදිසි පණිවිඩයක්. උලස්තිපුර රාජධානිය කර සිටින මාගනම් ආක්‍රමණිකයාගේ බලසේනා ඔබවහන්සේගේ අනසක යටතේ ඇති නැගෙනහිර ඉසව්වෙන් ඇතුළු වී වේර විහාර වනසමින් කම්වැසියන් පළවා හරිමින් භවභෝග විනාශ කරමින් තරුණියන් කෙලසමින් හස්ති ශෛලපුරය දෙසට ගමන් කරමින් සිටින් නෝය දේවයන් වහන්ස. මහරජතුමනි, මේ රටට සියලු අපල උපද්‍රව සිදුවන්නේ පරාක්‍රම කුමාරයාගේ අසුබ දශාව නිසයි. මාගගේ සතුරු සේනාව තව නොබෝ දිනකින් දඹදෙනි මාලිගයේ දොරටු අසලට පැමිණිය හැකි. අපලේ උපද්‍රවය ඇත්තේ එතනයි, මෙතන නොවේ. අපල උපද්‍රව ඇත්තේ එතන නොවේ, මෙතනයි. අගබිසෞතමෝ වත්තිමි කුමාරයා සමග සිරියහන් ගෙබට වැඩි විවේක ගත්තුත් හොඳයි. මහඇමති, මාලිගාවේ ආරක්ෂාවට පමණක් හේවායෙන් ඉතිරි කොට ඉතිරි බටසේනාංක යොදවා චතුරාංගනී සේනාව සන්නද්ධ කොට හෙට හිරුදාවට පෙර පිටත්ව යා යුතුයි. එසේ මහරජතුමනි. මාදේ සමග පිටත්ව යන්නෙමි. එසේ මහරජතුමනි. තොපදේ සමග පිටත්ව යා යුතුයි. එසේ මහරජතුමනි. පතිරාජ, තොප මාලිගාවේ රැඳී කුමාරයා රැක බලාගත යුතුයි. යහපති දේවයන් වහන්ස. දැන් කුමාරයා සමග පිටතට ගොස් ඔහු කැමති ක්‍රීඩාවක යෙදෙන්න. පතිරාජ, කුමාරයා ආරක්ෂා කර ගැනීම තොපගේ ප්‍රධාන රාජකාරියයි. ඇමතිවර මා සමග පිටත්ව යා යුතුයි. පුරෝහිත මහරජතුමනි, තොපවන් වයෝවෘද්ධයෙක් යුද පෙරමුණට රැගෙන ගොස් පලක් නැත. ඒ නිසා තොප මාලිගාවේ රැඳී සිටිනු. නපුංසක ආරක්ෂකයින්ට අමතරව අන්තපුරයට ඇතුළු විය හැක්කේ තොපට පමණි. යහපති. අන්තපුරේ සිටින සියලුම කුමාරකාවන්ට පවසව තව මොහොතකින් නොවුන් හමුවට මා පැමිණෙනවක්. යහපති. රජතුමනි, සියලු දෙනාම ඔව්, එකවර මේ මොහොතේ අවශ්‍ය වන්නේ කතා කිරීමට පමණයි. යහපති රජතුම. අවසර මහරජතුමනි. කිමෙක්ද පුරෝහිත? ඔබ වහන්සේ බැහැ දැකීමට දඹදෙනි රජමහා විහාරයේ අධිපති සංඝරාජනා හිමියන් වැඩම කර සිටිනවා. සංඝරාජ හිමියන්? එසේය. කාරණාව? කාරණාව දන්වා ඒවා නෑ රජතුමනි. ඔබ වහන්සේ බැහැ දැකීමට අවශ්‍ය බවයි දන්වා ඒවා තිබෙන්නේ. උන්වහන්සේට පුද සත්කාර කොට රාජභෝජනයෙන් දානය පිරිනමා සැලකර සිටිනු රජතුමා යුද්ධය සඳහා පිටත්ව යනවා. යහපති. මාගේ කුමාරිකාවනි, සතුරු හමුදාව මැඩ පැවැත්වීම සඳහා මා දැනටමත් චතුරාංගනී සේනාව සූදානම් කොට අවසානයි. මා ජයග්‍රහණය කළහොත් සංඥාකරු ශ්වේත වර්ණ දජයක් රැගෙන පැමිණෙනු ඇත. එවිට තොපගේ මහරජු පසුව පැමිණෙනු ඇත. යම් හේකින් මා පරාජය වුවහොත් සංඥාකරු ඔසවාගෙන පැමිණෙන්නේ කාලවර්ණ දජයකි. එසේ වුවහොත් තොපගේ මහරජතුමා යලි නොපැමිණෙනු ඇත. ඔබ වහන්සේ නොපැමිණියහොත් අපට සිදුවන්නේ කුමක්ද මහරජතුමනි? තොපට සිදුවන්නේද මේ මුළු රටට සිදුවෙන දේමයි. විනාශයමයි. ඔබ වහන්සේ නොපැමිණියහොත්
අපි මේ පර්වතයෙන් පැන දිවි නසා ගන්නෙමු. පරාජයට පත්වී සතුරා අතින් දස වදවිඳ මිය යනවාට වඩා දිවිනසා ගැනීම සුදුසුයයි මමද දනිමි. නමුත් කුමාරිකාවනී තොපට එවන් නිරණමක් අත් නොවනු ඇත. මේ යුද්ධයේදී මන් නිසැකවම ජයග්‍රහණය ලබමි. දේවිය මා තවත් ප්‍රමාද විය යුතු නැහැ. ආරක්ෂාව වෙනුවෙන් සියලු කටයුතු සලසා ඇත්තෙමි. පතිරාජ සෙනවී මාලිගාවේ නවතිනු ඇත. පතිරාජ හොඳ සෙනවියෙක් රජතුමනි. ඔහුද යුද බිමට රැගෙන යන්න. පතිරාජ සෙනවී මෙහි නැවතිය යුතුයි. ඔබතුමා සටනින් ජයගෙන ශ්වේතවර්ණ කොඩියක් දකිනතුරු අපි මග බලා සිටිනවා ස්වාමීනී. හාමුදුරුවනේ මා ඔබ වහන්සේ බැහැ දැකීම සඳහා රජමහා විහාරයට ඒමටයි අදහස් කර සිටියේ. මා දැන් යුද්ධයට පිටත්ව යන බැවින් මේ කලබලකාරී මොහොතක් අපේ නායක හාමුදුරුවනි. තොප ප්‍රමාද විය යුතු නැත. ඔබ වහන්සේ පැමිණිය කාරණාව මගේ කාරණාව ප්‍රමාද කළ හැකි. නමුත් යුද්ධය ප්‍රමාද කළ නොහැක. එහෙමයි අපේ හාමුදුරුවනේ. මේ යුද්ධයෙන් තොප ජයගනු ඇත. එය සැබෑවත්ද අපේ හාමුදුරුවනේ? නක්ෂාස්ත්‍රානුකූලෝ මේ සටනින් තොපට ජය නියතයි. නමුත් හාමුදුරුවනේ මතු යම් දවසක තොපගේ ඇවෑමෙන් කිරුළ හිමි යුත්තේ කාටදැයි නිවැරදිව තීරණය කර තිබිය යුතුයි. මාය තීරණය කොට හමාරයි අපේ හාමුදුරුවන. නැත. ඔබය තීරණය කර ඇත්තේ නිවැරදිව නොවෙයි. හාමුදුරුවනේ තොපය තීරණය කර ඇත්තේ යෝනක බිසවගේ පුත් පත්තමී කුමාරයට රජකම දීමටයි. මා බිසවට ඒ ගැන පොරොන්දු වූවා. ඊළඟ කිරුළ හිමි යුත්තේ තොපගේ පළවෙනි බිසවගේ පුත් පරාක්‍රම බාහු කුමාරයටයි. පත්තමී කුමාරයා සිංහල බෞද්ධ කුමාරයෙක් නෙවෙයි. තොප තවත් ප්‍රමාද යුතු නැත. දළදා සමුදුක පිහිටෙන් තොපට යහපතක්ම වේවා. කණ්ඩුල තමා මගේ හොඳම යාළුවා. කණ්ඩුලගේ හොඳම යාළුවා කවුද? කණ්ඩුලේ කියන්නේ කුමාරයා තමයි හොඳම යාළුවා කියලා. පතිරාජ මා තොපට පැවසූයේ කුමාරයා සමග ඔහු කැමති ක්‍රීඩාවක යෙදෙන ලෙසටයි. රජතුමනි, කණ්ඩුල සමග ගැවසීම තමයි කුමාරයාගේ ප්‍රියතම ක්‍රීඩාව. පිය රජතුමනි, මමත් කණ්ඩුලත් කැමති ඔබතුමා සමග සටයට යන්න. අපි සතුරා පරාජය කිරීමට ඔබට උදව් කරන්නෙමු. මගේ ලෙයින් මසින් සැදුණු තොප දක්ෂයෙකු වීම අරුමයක් නොවේ. තොපගේ සේවය ලංකාද්වීපයට අවශ්‍ය අද නොවේ හෙටයි.